ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. අපවත් වූ ස්වාමින් වහන්සේගේ දේහයන් නා උයන ආරණ්‍ය සේනාසනයට. ආර්ථික ඉලක්කය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. කෙහෙල් බද්දර පත්නීගේ අවි ආයුධ තොගයක් පෑලිය ගොඩි. ඉන්දුනීසියාවේ පාසල් ළමුන් දහසක් රෝගී වෙයි. දේශීය සියත local news on සියත. මැල්සිරිපුර පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුරෙන් අපවත් වූ ස්වාමින් වහන්සේගේ දේහයන් නා උයන ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කර තිබෙනවා. අද පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට රථ පෙරහරකින් එම දේහයන් විහාරස්ථානය වෙත වැඩම කළ බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු බිමල් රුහුණගේ සඳහන් කළේ. ශ්‍රී ලාංකික ජාතික භික්ෂුන් වහන්සේ 4 නම දේහයන් රැගෙන ගියා මැල්සිරිපුර නගරයට. නගරයේ සිට නා උයන ආශ්‍රමය වෙත රැගෙන ගියා රථ පෙළ පාළියකින්. මේ අවස්ථාව වන විට අපිට පේනවා භික්ෂුන් වහන්සේලා සඳහා විවෘත කරලා තියෙනවා දැක ගැනීම සඳහා. ඉන් අනතුරුව මහජන ප්‍රදර්ශනයට මහජනතාව වෙත ගරු බුහුමන් දැක්වීම සඳහා අවස්ථාව ලබා දෙනවා කියනුම් දීලා තියෙනවා. විදේශ භික්ෂුන් වහන්සේලාගේ හිතන්න තවම තියෙනවා. මල්ශාලාව වෙතින් ඉන්දියාව සහ රුමේනියාව රුසියාව වෙත යැවීමට අද දවස තුලත උත්සාහ කරනවා කියලා තමයි අපිට දැනගැනීමට ලැබිලා තියෙන්නේ. මම බිමාටෝනගේ අපවත් වූ භික්ෂුන් වහන්සේගේ දේහයන් පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට සිදු කිරීමට නියමිතයි. ඒ පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී. තුවාල ලැබූ ස්වාමින් වහන්සේ තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ස්වාමින් වහන්සේ දෙනමක් ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකෙයි. මේ අතර අදාළ අනතුර පිළිබඳ පන්සියගම පොලිසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කළේ මහව මහේස්ත්‍රාත් විසින්. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ විමර්ශනයේදී අනාවරණ වන තොරතුරු ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවයි පොලිසිය සඳහන් කළේ. ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේ වැඩම කළ ඩක්කුවේ ආධාරක කම්බියක් කැඩී යාම හේතුවෙන් සිදු වූ අනතුරින් ස්වාමින් වහන්සේ 7 නමක් අපවත් වුණා. ඒ අතරට විදේශ ජාතික භික්ෂුන් වහන්සේ 3 නමක්ද ඇතුළත්. පසුගිය 24 වනදා රාත්‍රී 9ට පමණ ආගමික වතාවත් අවසන් කර ඩක්කුව ආධාරයෙන් භාවනා කුටි වෙත භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේදී අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙවැනි අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. මෙවැනි කේතවාචකයන් වැළැක්වීම සඳහා යම් නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. නොයෙකුත් තැන්වල මේ වගේ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන නොයෙකුත් ප්‍රවාහන පහසුකම් තිබෙනවා. මේ පිළිබඳව එක්කෝ මහාමාර්ග අමාත්‍යාංශය එහෙම නැත්නම් පළාත් පාලන ආයතන මේ පිළිබඳව නිසි පරීක්ෂණයට ලක් කරලා ඒවට අවසරපත් ලබා දීම ඒ වගේම අවසර පරිදි වාර්ෂිකව මේවා පරීක්ෂාවට පත් කිරීම වැනි කාරණා කළ යුතුයි. මේ ඔහුට ප්‍රතිචාර දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවී. සමහර සිදුවීමක් සිදු වුණාට පස්සේ තමයි සමහර ක්ෂේත්‍ර පිළිබඳව සමහරට අපේ අවධානය බරපතල විදිහට යොමු වන්නේ. ඔබතුමා ඉදිරිපත් කරපු කාරණය වැදගත්. මම ඊයේ දවසේ ඇතුළතත් අපේ අමාත්‍යාංශ ලේකම්තුමා සමග මේ කාරණය මේ විදිහටම සාකච්ඡා කළා. අපේ අමාත්‍යාංශයේ විෂයපතය ඇතුලේ එවැනි මැදිහත් වීම කළ යුතු තැන්වලට අපි මැදිහත් වෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු මීට උදව් අවශ්‍ය කරන තැන් වලින් ආධාර උපකාර මඟ පෙන්වීම ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. ආර්ථික අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ තිබූ තත්ත්වය ලබන වසර වන විට යළි ළඟා කර ගැනීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිව්යෝක් නුවරදී හමු වූ අවස්ථාවේදී. ආර්ථික විශේෂඥයින් හඳුන්වනවා එවැනි ආර්ථිකයක් කඩා වැටුනහම ඒ රටකට අහිමි දශකයක් තියෙනවා. අවුරුදු 10ක් අහිමි වෙනවා. ඒ කියන්නේ යලි එම තිබුණු තත්ත්වයේ කරා ළඟා වෙන්න අවුරුදු 10ක් ගත අහිමි දශකයක් තියෙනවා වෙනි 2022 නම් කඩා වැටෙන්නේ. ඊට පෙර තිබුණු තත්ත්වය ඇතිවීම සඳහා 2032 වෙනවා. අහිමි දශකයක් තිබෙනවා. හැබැයි අපි හිතනවා අපිට කඩා වැටීමට පෙර තිබුණේ 2019 ආර්ථිකය. 2019 සමත් වෙන ආර්ථිකය අපිට ලබන අවුරුද්දේ ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ තා කෙටි කාලයක් ඇතුළත දේශපාලන වේදිකාවක අදහසක් නොවේ සියලු සංඛ්‍යා සහ දත්ත මත අපිට මේක පුරෝකථනය කරන්න පුළුවන්. ලබන අවුරුද්ද වෙනකොට අපිට 2019 තිබුණු ආර්ථික තත්ත්ව උකා ගන්න පුළුවන්.
අර්බුදයකින් පසු යළි වේගයෙන් නැගී සිටින රටක් බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට ලක්ව ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. අපිට තිබුණ අභියෝගයක් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීමත් දෙක නැවත කිසි දිනයක ලංකාවේ එවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වය නිර්මාණය කිරීම. අපිට අවුරුද්ද කාලයක් යනකොට අපිට සෑහීමකට පත්විය හැකි තිබෙනවා. අපේ රට ගිලී තිබුණු ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගත්තු ස්ථාවර භාවයක් නිර්මාණය කරගන්න අපි සමත් වී තිබෙනවා. සියලුම ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර රේටින් සමාගම් මේ සියල්ල විසින් පසුගියදා ඉදිරිපත් කරපු වාර්තාවල තිබෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාව අර්බුදයකදී වේගයෙන් මෙම අර්බුදය සමනය කරගත්තු රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව අද හඳුන්වන්න පටන් අරන් තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා නිව්යෝක් මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමු වුණා. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් දැනුවත් කර තිබෙනවා. එමෙන්ම සමාජීය සහ දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් රාජ්‍ය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා. ඊට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කළේ රාජ්‍යයේ නව ප්‍රගතිශීලී වැඩසටහන වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවයි. ලබන වසර සඳහා වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් 2026 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද ඒ මුදල් වර්ෂය තුල ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුල වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුසුසක් කළ හැකි වෙනත් යම් මුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ ඒට ආනුෂාංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම්පතකි. විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මාස 7 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර නවීන ආරක්ෂක ක්‍රමෝපායන් යටතේ නව මෝටර් රථ අංක තහඩු නොවැම්බර් 15 වනදා වන විට නිකුත් කළ හැකි බව රාජ්‍යය පවසනවා. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. පෞගිය අවුරුදු දෙකක කාලය තුල තවම බැරි වෙලා තියෙනවා ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක ඉෂුව කරගන්න. ඒ හා සමානව දැන් වාහන වලට දෙන නම්බර් ප්ලේට් එකට වෙනම මුදල් අය කරගන්න රුපියල් 5000ක් විතර වගේ ප්‍රමාණයක්. ඒකත් දැන් ලක්ෂ 2ක් විතර වගේ වාහන තියෙනවා තවම නම්බර් ප්ලේට් ඉෂුව කරලා නැහැ. ඉතින් මම හිතනවා දැන් මේ වෙනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක තව කොතරම් කාලයක් ගත වෙයිද කියලා මම ඇමතුමාගෙන් ඒ සම්බන්ධව දැනගන්න කැමතියි. අවුරුදු දෙකක් තිස්සේ නොදී නැහැ. අපි තිබිච්ච බැක්ලොග් එකකුත් ඉවර කරා ලක්ෂ 9ක වගේ පසුගිය අප්‍රේල් මාස වෙනකොට. නමුත් එතන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තනිකරම ඩිජිටල් සොලියුෂන් වෙළඳ සමාගම් වල සම්පූර්ණ කැලයක් වෙලා තියෙනවා. තේරෙන්නේ කිව්වා. ඒක අවුරුදු 10ක් විතර තිස්සේ මේ ඩිජිටලයිසේෂන් සොෆ්ට්වෙයාර් සොලියුෂන් සම්බන්ධව එක පැත්තකින් නිලධාරීන්ගේ තිබිච්ච නොදැනුමත් පාවිච්චි වෙලා අනිත් පැත්තෙන් හිටපු ඇමතුරුන්ගේ සහ කොමසාරිස්වරුන්ගේ තිබිච්ච අන්ත දූෂිතභාවයත් එකතු වෙලා ඒ සමාගම් වල තියෙන අතිබරපතල දූෂිතභාවයත් එකතු වෙලා වගකීම් විරහිත හැසිරීමත් එක්ක මෝටර රථ දෙපාර්තමේන්තුවේ බොහෝ දෙපාර්තමේන්තු අත මේක තමයි දුම්රිය පවා මොන හරි ඩිජිටල් සොලියුෂන් එකක් තියෙනවා නම් ඒක සහ මුලින්ම ඒ වෙළඳ සමාගම මතම රඳා පවතින එහි දැනුමෙන් 100%ක්වත් අවුරුදු 10කට 15කට 26කට පස්සේ මේක තියෙන එක සමාගමක් අවුරුදු 26ක් වුන්ම තමයි කරන්නේ අඩු ගානේ කිසිම දැනුමක් දෙපාර්තමේන්තු නිලධාරීන්ට මාරු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙබ් සොලියුෂන් එකකට මිලියන් 5කින් කරන්න පුළුවන් කට මිලියන් 290 ගණන් දාලා තිබෙනවා. එහෙම තමයි මේක තියෙන්නේ. ඒක නිකන් රොකට් සයන්ස් කරලා ඒ රොකට් සයන්ස් ඇතුලේ හොරකම් කරලා තියෙනවා. ඒ නිසා මම පසුබිම කිව්වේ දැනට තිබෙන එක තමයි අපි අලුත්ම රියදුරු බලපත්‍රය සකස් කරමින් ඉන්න අලුත් ෆීචර්ස් අනුව ඒක ලබා දීම අපිට කරන්න පුළුවන් ඉදිරියේදී. නම්බර් ප්ලේට් සම්බන්ධව ඇත්තටම ගත්තොත් තිබුණේ අපි දැන් ටෙන්ඩර් ප්‍රොසීඩර්ස් ඔක්කොම අවසන් කරලා තියෙනවා. අපි හිතනවා ගරු නොවැම්බර් 15 වෙනකොට අපිට නම්බර් ප්ලේට්ස් ලබා දෙන්න පුළුවන් කියලා. මොකද ඒවා අලුත් සිකියුරිටි ෆීචර්ස් එක්ක එන්නේ. ඒ නිසා ටිකක් කලින්කට වඩා ඇඩ්වාන්ස්. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් යොමු කළ තවත් අතුරු ප්‍රශ්නයක් හමුවේ සභාවේ ඇතිවුණේ උණුසුම් තත්වයක්.
ඊයේ අපි තිබුණු මාධ්‍ය මේ වැඩසටහනකදී ඔබතුමාලගේ හිටපු 99 නන්දන ගුණතිලක ජනාධිපති අපේක්ෂකතුමා පැවසුවා සංඝ දිසානායක ඇවිල්ලා ඔබතුමාලගේ නීති අංශය වැඩ කරයි කියලා. ඒක ඉතින් මම හිතන්නේ බලපරදල චෝදනාවයි. ගරු මන්ත්‍රීතුමා අදාළ නැහැ. ප්‍රශ්නේ අදාළ නැහැ. ගරු මන්ත්‍රීතුමා මේක වාචික අහන ප්‍රශ්න වලට මේ ඔබතුමාලා මොනවද මේ කියන්නේ කියන ගරු මන්ත්‍රීතුමාලා ඒක අතුරු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම මෙතුමාලට දැන් ගීතයක් කියන්න තමයි මට හිතුනේ කතානායකතුමනි අර අයත් නොදන්නේ යන මානේ කියලා ඔහුත් නොදන්නේ ඔහු යන මානේ. මොකද්ද මේ රජබට වෙලා තියෙන්නේ? වැදගත් පක්ෂයක් නේද? සමාජ මාධ්‍යවල පළ කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශයක් කළා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලබන වෛරී කතා පැතිරවීම, වාරික කුසී ගැනීම සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සම්බන්ධයෙන් මෙටා, ටික්ටොක්, ටෙලිග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ආයතන මගින් තොරතුරු ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකාව සඳහා සම්බන්ධතා ద్వාරයක් ලබා දී ඇති අතර එමගින් ඉහත ආයතන දැනුවත් කර ඒ ආයතන මගින් අදාළ පළ කිරීම ඉවත් කිරීමට කටයුතු කරන ලබනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් හා ළමා අපචාර සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන එම තොරතුරු අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතිනවා. දැනට රැඳවුම් බහරේ සිටින කෙහෙල් බද්දර පත්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුට අයත් අවි ආයුධ තොගයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අසලින් සොයාගෙන තිබෙනවා. මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක්, මැගසින් 4ක් හා T56 උණ්ඩ 500කට අධික සංඛ්‍යාවක් එහිදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටින කෙහෙල් බද්දර පත්මේගෙන් කොළඹ උතුර අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සිදු කර තිබෙනවා. එහිදී කෙහෙල් බද්දර පද්මේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ විදේශගතව සිටින පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නිලධාරීන් එම අවස්ථාව ලබා දී ඇති අතර එහිදී කෙහෙල් බද්දර පද්මේ අදාළ පුද්ගලයාට ප්‍රකාශ කර ඇත්තේ අවි ආයුධ සංගවා ඇති ස්ථානය නිලධාරීන්ට දැනුම් දෙන ලෙසයි. දුරකථන ඇමතුම ලබාගත් විදේශගත පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ දින 2ක් ඇතුළත Taman පවසන ස්ථානයක් පරීක්ෂා කරන ලෙසයි. ඔහු ලබා දුන් තොරතුරු මත අද උදෑසන පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම අවි ආයුධ තොගය සොයා ගැනුණා. කෙහෙල් බද්දර පද්මේ විසින් දුරකථන ඇමතුම ලබාගත් එම පුද්ගලයාද සංවිධානාත්මක අපරාධකරුවෙකු බවයි කොළඹ උතුර අපරාධ කොට්ටාශය සඳහන් කළේ. ඔහු දැනට මැලේසියාවේ රැඳී සිටින බවට සැක පළ වී තිබෙනවා. මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන සම්පත් මනම්පේරි අද කොළඹ උතුර අපරාධ කොට්ටාශය වෙත බහර දීමට නියමිතයි. ඒ දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහායි. මිද්දෙනිය ප්‍රදේශයෙන් අයිස් මද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 2ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු පසුගියදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ උතුර අපරාධ කොට්ටාශය මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසයි. එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජිලේ නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් 502ක් සහ හෙරොයින් ග්‍රෑම් 104ක් සොයා ගැනුණා. දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජිලේ නැමැත්තාගේ මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙවා ඇත්තේ මෙම පුද්ගලයා විසින් බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලෙක්. සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත බහර දී තිබෙනවා. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණය ඔක්තෝබර් 3 වනදායින් පසු අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කරේ නැගෙනහිර සහ ඌව පළාත්වලට දැනටමත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි. මේ වැසි තත්ත්වය ඉදිරි දින කීපය තුළ ක්‍රමක්‍රමයෙන් අඩුවෙන් ලක්නු පහළ වෙලා තියෙනවා. හැබැයි දැනටත් අපි පැහැදිලිව කියලා තියෙනවා මේ නැගෙනහිර ඌව වගේ පැතිවලට මේ වර්ෂාපතනය ගමන් කරන්නේ නැති බව. කෙසේ නමුත් ඔක්තෝබර් 3 වෙනිදාන් පස්සේ මේ වැසිවල ප්‍රමාණාත්මක ගතිය බොහෝ දුරට අඩුවීමක් අපේක්ෂා කරනවා ඔක්තෝබර් 3ත් ඔක්තෝබර් 9ත් අතර. දිවයිනේ නිර්තදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය ඉදිරි පැය 24 දීත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ තදවැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ මධ්‍යම උතුරු මැද හා වයඹ පළාත්වලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55-65 දක්වා වැඩි විය හැකි. ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ. මුහුදු සීමාව තුළ සුළං වැඩි වෙන්නේ විශේෂයෙන්ම අපිට ගත්ත හැකි ගාල්ලේ සිට පොතුවිල් දක්වාත් ඊට අමතරව පුත්තලම සිට කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නායාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සඳහන් කළේ. ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ නායාමේ අනතුරු ඇඟවීම්. ඊයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයේ. ඒ මිලිමීටර් 127.5ක් ලෙසයි. මේ අතර කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඇති වූ මාර්ග අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු වූයේ නැහැ. කඩා වැටුණු ගස ඉවත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ක්‍රිෂ්කනු දෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මාස 18 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුවට අදාළ මුල් නඩු වාර්තා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කැදවීමට පියවර ගන්නා ලෙසයි නියෝග කළේ. අද නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් සිදු කළ බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. Vites Theatre. International news on theatre. ඉන්දුනීසියාවේ පාසල් ළමුන් දහසකට වැඩි පිරිසක් රෝගී වී තිබෙනවා. ඒ පාසල් සිසුන්ට එරට රජයේ ආධාර යටතේ ලබා දෙන ආහාර විෂවීම හේතුවෙන්. බටහිර ජාවාහි සිපෙන් කෝර් ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී යුයුන් සරිහොට්මා සඳහන් කළේ දින 3ක කාලය තුළ විෂ ශරීරගත වීම හේතුවෙන් සිසුන් 1258 දෙනෙකු රෝගී වී ඇති බවයි. ඉන්දුනීසියාවෙන් එවැනි ආහාර විෂවීම පසුගිය සමය පුරා නිරන්තරයෙන් වාර්තා වුණා. ජනාධිපති ප්‍රභාවෝ සුබියන්ටෝගේ රජය විසින් පාසල් ළමුන් මිලියන 80කට නොමිලේ දිවා ආහාර පිරිනැමීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන ගණනක මුදලක් වෙන් කර තිබෙනවා. ගාසා තීරයේ සිදුවන ප්‍රහාරයන්ට එරෙහිව ඉතාලියේ නගර ගණනාවක සහ වරායවල උද්ඝෝෂණ සහ විරෝධතා ආරම්භ වී තිබෙනවා. බොහෝ වරායන්හි කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජෙනෝවා සහ නැපල්ස් යන ප්‍රධාන වරායන්හි දොරටු අවහිර කරමින් පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් විරෝධතාවල නිරත වනවා. විරෝධතාකරුවන් සඳහන් කරේ ගාසා තීරයේ ජන සංහාරය වහාම අත්හිටුවන ලෙස පලස්තීන ජනතාවට සාධාරණය ඉටු කළ යුතු බවත් ඉල්ලමින් විරෝධතාවේ නිරත වන බවයි. විරෝධතා හේතුවෙන් ඉතාලියේ ආර්ථිකයටද බරපතල බලපෑමක් එල්ල වී තිබෙනවා. Greater Theatre. Theatre Sports Highlights. ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. ඩුබායිහිදී තරගය ආරම්භ වන්නේ රාත්‍රී 8ටයි. මේ අතර බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කළ පාකිස්තාන කණ්ඩායම ඊ රාත්‍රියේ ආසියා කුසලාන පන්දු 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දු 20 තුලදී කඩලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 124ක් පමණයි. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු 20 තුල කඩලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 135ක්.
ඉන්දියාව හා පාකිස්තානය අතර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ලබන 28 වනදායි. යලි සිරස්තල අපවත් වූ ස්වාමින් වහන්සේගේ දේහයන් නා උයන ආරණ්‍ය සේනාසනයට. ආර්ථික ඉලක්ක ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. කෙහෙල් බද්දර පද්මේගේ අවි ආයුධ තොගයක් පෑලිය ගොඩින්. ඉන්දුනීසියාවේ පාසල් ළමුන් දහස්සක් රෝගී වෙයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති රාත්‍රී 7ට එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.